මේ වීඩියෝ එක ගුරු බවතුන් සඳහා වැදගත් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය 2025-2026 සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීමේ නිල දැනුම් දීම නිකුත් කර තිබෙනවා. මේ තොරතුරු නිල වෙබ් අඩවියේ දක්වා තිබෙන්නේ. එහි ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකට දාලා තියන්නම්. අයදුම් කිරීම පියවර 2කින් යුක්තයි. මුලින්ම ඔබගේ දුරකථනයෙන් හෝ පරිගණකය මගින් ඔයාගේ පර්සනල් account එක භාවිතා කරලා අයදුම් පත්‍රය මාර්ගගත අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා ඉදිරිපත් කරන්න ඕනේ. එම ඔන්ලයින් අයදුම් පත සබ්මිට් කළාට පස්සේ එහි මුද්‍රිත පිටපතක් ලබා ගන්න පුළුවන්. එය ලබාගෙන පාසලේ විදුහල්පතිතුමා වෙත ලබා දෙන්න ඕනේ. මේ දෙවන කොටස විදුහල්පතිතුමා පාසලේ ගිණුම භාවිතා කරලා අදාළ නිර්දේශය ඉදිරිපත් කරන්න තමයි තියෙන්නේ. මේ කොටස් දෙකම සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. නැත්නම් පේපර් මාකින් ඔයාට මගහැරෙන්න පුළුවන්. අයදුම් පත්‍ර බාර ගන්න අවසාන දිනය ලෙස සඳහන් වෙන්නේ 2026 ජනවාරි 8 වෙනිදා. දැන්ම අයදුම් කරන්න. පස්සේ විදුහල්පතිතුමා අදාළ නිර්දේශය ලබා දී තිබේදැයි විමසිලිමත් වෙන්න. හරි ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න කලින් පසුගිය වසරේ ඔයා අයදුම් කරලා පේපර් මාකින් ගියා නම් පරීක්ෂකවරුන්ගේ සංකේත අංකය එහෙම හොයාගෙනම අයදුම් කරන්න. මොකද නැත්නම් අතරමැදදී අයදුම්පතින් ඔන්ලයින් අයදුම්පතින් ඉවත් වෙන්න සිදු වුණොත් ආයෙ මුල ඉඳලා ටයිප් කරලා එන්න සිද්ධ වෙනවා. ඒ නිසා පරීක්ෂක අංකය පසුගිය වසරේ විභාග පරීක්ෂක අංකය හොයාගෙනම වැඩේ පටන් ගන්න. සුබ දවසක්.